ආයුබෝවන් තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට 2026 වර්ෂයේ අගෝස්තු මාසය මොන වගේ මාසයක් වේවිද? පසුගිය මාසවල ඇති වුණු පීඩාකාරී තත්ත්වයන් යම් යම් බාධාකාරී තත්ත්වයන් මේ මාසෙත් ඔබට බලපායිද? එහෙමත් නැත්නම් ඔබේ දියුණුව මේ මාසයේදී ඇති වේවිද? පවුලේ සමගිය සතුට මේ මාසයේ ඇති වේවිද? මේ සියලු කරුණු අපි විමසා බලන්නටයි මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ජ්‍යොතිෂය කියන්නේ ඔබට ඔබේ ඉදිරි කටයුතු සංවිධානය කරගන්න ලබා දෙන මාර්ගෝපදේශයක්. ඔබට පුළුවන් මේ පලාඵල විග්‍රහයන් අහලා ඔබේ ඉදිරි සතිය හෝ වේවා, ඔබේ ඉදිරි මාසය හෝ වේවා, ඔබ කරන්නා වූ කටයුතු පෙළගස්වා ගන්න, සංවිධානය කරගන්න, සැලසුම් කරගන්න ඔබට පුළුවන් වෙයි මේ පලාඵල විග්‍රහයන් තුළින් නිවැරදි දිනයන්ට, නිවැරදි වේලාවන්ට, නිවැරදි තීරණ ගන්නට පෙළඹෙන්නට ඔබට පුළුවන් වේවි. අපෙන් බොහෝ දිනෙකු පසුගිය දින කිහිපයේදීම සතියේ පලාඵල ගෙනෙනා වගේම එළඹෙන මාසයටත් පලාඵල විග්‍රහයක් ගෙන එන්නට කියලා බොහෝ ඉල්ලීම් කළා. ඉතින් ඔවුන්ගේ ඉල්ලීම් අහක දාන්නට බැරි නිසාම අපි හිතුවා අනිවාර්යයෙන්ම අගෝස්තු මාසයේ වෙනුවෙනුත් පලාඵල කතනයක් ගෙන එන්නට ඕනි කියලා. මේ පලාඵල කතනයේදී විශේෂයෙන්ම අපි අවධානය යොමු කරනවා ඔබේ ධනය, රැකියාව, පෞල් ජීවිතය සහ අධ්‍යාපනය, ඒ වගේම ආදරය, විවාහය සහ සෞඛ්‍ය ගැන, ඒ වගේම තමයි විදේශගත වෙලා ඉන්න අපේ හිතවත් සහෝදර සහෝදරියන් ගැනත් අපි ඒ තුලින් කතා කරනවා. ඒ වගේම තමයි අපි මේ වීඩියෝ හරහා විශේෂයෙන්ම කතා කරනවා මේ මාසයේදී ඒ ලග්න හිමියන්ට සුබ අසුබ දවස් මොනවාද කියන එක ගැන. ඒ නිසා මේ වීඩියෝව අනිවාර්යෙන් ඔබ නරඹාවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපි අවසානයේදී කතා කරනවා යම් යම් අපල තත්ත්වයන්ගෙන් මිදෙන්නට ඔබට කරන්නට පුළුවන් වත්පිළිවෙත් මොනවද කියලා කියන එකත් ගැන. එසේනම් අපි සූදානම් වෙන්නේ ලග්නයෙන් ලග්නයට 2026 අගෝස්තු මාසය මොන වගේ වේවිද කියලා විග්‍රහ කරලා බලන්නයි. එසේනම් ඔබට මතක් කරනවා පලාඵල කතනයට යන්නට කලින් ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපේ නාලිකාව සමගින් නිරන්තරයෙන් එකතු වෙන්නට කියලා. තෙරුවන් සරණයි මේෂ ලග්න හිමියනි. අපි මුලින්ම කතා කරන්නට සූදානම් වෙන්නේ ඔබ ගැන. අපි බලමු 2026 අගෝස්තු මාසය ඔබට මොන වගේ කලදසාවක් මේ ග්‍රහ තාරකා රටාවන් උදා කරාවිද කියලා. ප්‍රථමයෙන් ඔබට මතක් කරනවා, සිහිපත් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර අපේ YouTube නාලිකාව subscribe කරලම අපත් සමග එකතු වෙන්නට කියලා. මුලින්ම අපි බලමු මේෂ ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතය, පවුල, ආදරය සහ විවාහය ගැන. අගෝස්තු මාසයේ මුල් සතියේ දෙක තුල පවුල තුල පැවති
අදහස් සහ නොගැලපීම් සියල්ල සාකච්ඡා මාර්ගයෙන් निराකරණය කර ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබේ නිවසට අවශ්‍ය තිබ්බ විදුලි උපකරණ සහ බඩු බාහිර ආදිය මිලදී ගන්නට වගේම ඉඩකඩම් නිවාස අලුත් වැඩියා කටයුතු වෙනුවෙමුත් යම් යම් මුදල් යොදවන්නට සිදුවෙන කාලයක්. ප්‍රේම සම්බන්ධතාවල පැවති බාධක සහ මතභේද निराකරණය කරලා ප්‍රේම සම්බන්ධතාවන් වලට දෙමාපියන්ගේ ආශිර්වාද හිමිවන කාලයක්. ඒ වගේම තමයි දෙමාපියන්ගේ ආශිර්වාදයේ ඇතුව විවාහ යෝජනා ස්ථිර කරගන්නට පුළුවන් අගෝස්තු මාසයේ 15න් පස්සේ. ඒ නිසා ඒ කටයුතු යොදා ගන්නවා නම් අගෝස්තු 15න් පස්සේ යොදා ගන්න ඒ ඉතාමත් යහපත් කාලයක්. අපි ඊළඟට බලමු මේෂ ලග්න හිමියන්ගේ රැකියාව සහ ව්‍යාපාර කටයුතු ගැන අගෝස්තු මාසයේදී. 10 වෙනි කුජ සහ රවි බලවත් වීම නිසා රැකියා ස්ථානයේ ඔබේ කැපවීම සහ ක්‍රියාශීලී බව ඔබේ ඉහළ නිලධාරීන්ගේ ඇගයීම් වලට ලක් වෙනවා. ඔබ ගොඩ කාලයක ඉඳන් බලාපොරොත්තු වුණ උසස් වීම වැටුප් වර්ධක වගේම යම් කිසි වූ නව වගකීමක් ඔබ බලාපොරොත්තු වුණා නම් අන්න ඒවා ඔබට මේ මාසයේදී ලැබෙන්නට නියමිතයි. ඒ වගේම තමයි ව්‍යාපාරිකයන්ට නව ආයෝජන සඳහා ඉතාමත් සුබ කාලයක් මේ උදා වුණ අගෝස්තු මාසය. විශේෂයෙන්ම ගත්තම තාක්ෂණික අංශය, ගොඩනැගිලි ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර සහ යකඩ ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ඉහළ ලාභ තත්ත්වයක් පෙන්눔 කරනවා. ඊළඟට අපි බලමු මේෂ ලග්න හිමි ඔබේ අධ්‍යාපන තත්ත්වය ගැන. පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ යෙදෙන දූ දරුවන්ට බුද්ධිය මෙහෙවා කරන කටයුතු සාර්ථක කරගන්නට පුළුවන්. ඒ වගේම තරඟ විභාග, සම්මුඛ පරීක්ෂණ සහ ශිෂ්‍යත්ව සඳහා පෙනී සිටින අයට විශේෂිත ජයග්‍රහණ හිමිවන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉගෙන ගන්න මේෂ ලග්න හිමි දුවා දරුවන්ගේ ධාරණ ශක්තිය ඉහළ යන කාලයක්. අපි බලමු මේ මාසයේදී ඔබට බලපාන සෞඛ්‍ය තත්ත්වය මොන වගේ වේවිද කියලා. විශේෂයෙන් ගත්තාම ලේකෝප වීම, හිසේ කැක්කුම සහ අධික උෂ්ණය නිසා ඇතිවන අසනීපය ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ගමනාගමනයේ යෙදීමේදී සහ වාහන පදවන විට අධික වේගය පාලනය කර ගැනීම ඉතාමත් යහපත්. අපි බලමු මේෂ ලග්න හිමි විදේශගත අපේ හිතවතුන්ට මේ මාසයේ මොන වගේද කියලා. විදේශගතව රැකියාවල් නිරත වන මේෂ ලග්න හිමි ඔබට වීසා ප්‍රශ්න හෝ නීතිමය ලියකියවිලි සම්බන්ධ බාධාවක් निराකරණය කර ගැනීමට මේ මාසයේදී හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි නව රැකියා අවස්ථා සහ අමතර ආදායම් මාර්ගත් හිමි වෙන මාසයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඊළඟට ඔබ මෙතෙක් වෙලා බලා සිටි මේ මාසයේ ඔබට සුබ අසුබ දිනයන් මොනවද කියලා කතා කරන්නටයි අපි සූදානම් වෙන්නේ.
අගෝස්තු මාසයේදී මේෂ ලග්න හිමි ඔබට සුබ දිනයන් ගැන අපි ප්‍රථමයෙන් කතා කරමු. එහෙනම් පෑනක් එහෙම ළඟට අරගෙන හොඳින් පේන තැනක මේ දිනයන් සලකුණු කරගන්න. සුබ දිනයන් ගැන අපි මුලින්ම ගත්තොත් අගෝස්තු මාසයේ 3, 7, 12, 18, 22 අගෝස්තු 3, 7, 12, 18, 22 කියන දිනයන් මේෂ ලග්න හිමි ඔබට සුබ දිනයක්. ඊළඟට අසුබ දිනයන් ගත්තොත් අගෝස්තු 5, 9, 15, 24 කියන දිනයන් ඔබට තරමක් අසුබ දිනයක්. මේෂ ලග්න හිමි ඔබට මේ මාසයේදී ඇතිවන යම් යම් අපලකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට ඔබට පුළුවන්. අඟහරුවාදා දිනවල රතු පැහැති මල් සහ සුවඳ දුම් බෝධීන් වහන්සේ උදෙසා පූජා කරලා සම්බුද්ධ පූජාවන් පූජා කරන්නට, ඒ වගේම තමයි උදෑසන ජය පෙරිත සජ්ජායනය කරන්නට හෝ ශ්‍රවණය කරන්නට පුළුවන් නම් ඊටමත් සුබයි. ඒ වගේම තමයි අසරණ යාචක උදවියට රතු පැහැති ඇඳුම් දන් දෙන්නට පුළුවන් නම්, ඒ වගේම තමයි ඉගෙන ගන්නා දරුවන්ට පොත්පත් ආදිය දන් දෙන්නට පුළුවන් නම් මේ මාසයේදී ඔබට ඇතිවන සුළු සුළු අපලකාරී තත්ත්වයන්ගෙන් ඔබට මිදෙන්නට එය පිටුවහලක් වේවි. එසේනම් මේෂ ලග්න හිමියනි, ඒ තමයි ඔබට මේ අගෝස්තු මාසය වෙනුවෙන් අපගෙන පලාපල විග්‍රහය. අපි විශ්වාස කරනවා ඔබට මේ මාසය සංවිධානය කරගන්නට, මේ මාසය සැලසුම් කරගන්නට මේ පලාපල විග්‍රහය මනා රුකුලක් වේවි කියලා. එසේනම් මේෂ ලග්න හිමියනි, ඔබටත් මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර අපේ YouTube නාලිකාව subscribe කරලා අපත් සමග එකතු වෙන්නට කියලා. මේෂ ලග්න හිමි ඔබට මේ උදාවන මාසය සර්ව ප්‍රකාරයෙන්ම ජයග්‍රාහී මාසයක් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි වෘෂභ ලග්න හිමියනි. රාශි චක්‍රයේ දෙවන රාශිය වූ වෘෂභ රාශියට මේ උදාවන අගෝස්තු මාසය මොන වගේද කියලා බලන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අපි මේ පලාපල විග්‍රහයට යන්න කලින් වෘෂභ ලග්න හිමියන්ට සිහිපත් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලා අපත් සමග එකතු වෙන්නට කියලා. අපි මුලින්ම බලමු වෘෂභ ලග්න හිමි ඔබේ ගෘහ ජීවිතය, පවුල, ආදරය සහ විවාහය ගැන. ලග්නාධිපති සිකුරුගේ යහපත් ගමන නිසා ගෘහ ජීවිතය තුළ විශාල සතුටක් සහ ශාන්ත බවක් ඇති වෙනවා. ගෙදර දොරේ අලංකරණ කටයුතු සහ නව වාහන මිලදී ගැනීම සඳහා මේ උදා වෙලා තියෙන්නේ ඊටමත් සුබ මාසයක්. කොහොම වුණත් මේ මාසයේ දෙවන භාගයේදී ඔබේ නෑදෑ හිතමිතුරන්ගේ ප්‍රශ්නවලට අනවශ්‍ය විදියට මැදිහත් වීමෙන් ඔබේ පවුල තුළ මතභේද ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවලට සහකරුගෙන් නොසිතූ උපකාර හිමි වන අතර විවාහ වීමට බලාපොරොත්තු වන අයට යහපත් ස්ථාවර මංගල යෝජනා උදා වෙනවා. ඊළඟට අපි බලමු වෘෂභ ලග්න හිමි ඔබේ රැකියාව සහ ව්‍යාපාර කටයුතු ගැන. රැකියා ස්ථානයේ කාර්ය බහුලත්වය වැඩි වෙන අතර අලුත් වගකීම් ගොනුවක් ඔබට පැවරෙන්නට ඉඩකඩ පවතිනවා. රාජකාරී ස්ථානයේ සිටින ඊර්ෂ්‍යාකාරී සගයන්ගෙන් ටිකක් ප්‍රවේශම් වන්න. ඔවුන්ගේ කටකතා ඕපාදූප නිසා ඔබට
ටිකක් බලපෑම් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබත් ඔවුන් සමග ඕපදූප කතා කරන එකෙන් ටිකක් වැළකීලා ඉන්න එක හොඳයි. ව්‍යාපාරිකයන්ට විශේෂයෙන් ගත්තම ඇඟලුම්, ආහාර පාන, නිවාස අලංකරණ සහ ආලේපන වගේ ව්‍යාපාර කරන උදවියට මහා පරිමාණයේ ලාභ හිමිවන අතර ඔබට අලුත් ගනුදෙනු කරුවන් එකතු කරගන්නට පුළුවන් කාලයක් තමයි මේ ඉදිරි මාසය. අපි ඊළඟට කතා කරමු ඔබේ අධ්‍යාපන තත්ත්වය ගැන. පස්වැන්නේ බුධගේ බලපෑම නිසා ගණිතය, පරිගණක විද්‍යාව සහ තාක්ෂණික විෂයන් හදාරන සිසුන්ට ඉතාමත් තියුණු බුද්ධියක් සහ ධාරණ ශක්තියක් ලැබෙන අතර පර්යේෂණ කටයුතුත් සාර්ථක බවට පත් වෙනවා. ඊළඟට අපි බලමු වෘෂභ ලග්න ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන. උග්‍රේ අමාරු, සෙම් රෝග සහ බඩවැල් ආශ්‍රිත අසනීප ඇති වෙන්නට පුළුවන්. බාහිරින් ලබා ගන්නා අහිතකර ආහාර නිසා ආහාර විෂ වීම සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ නිවසින් පිටතදී ලබා ගන්න ආහාර ගැන ඉතාමත් සැලකිලිමත් විය යුතුයි මේ මාසයේදී. අපි බලමු වෘෂභ ලග්න හිමි අපේ විදේශගත හිතවතුන්ට මොන වගේ තත්ත්වයක් උදා වෙන්නේ කියලා. විදේශගතව සිටින අපේ වීසා අලුත් කර ගැනීම සාර්ථකව සිදු කර ගන්නට පුළුවන් වේවි. ඒ වගේම තමයි ලංකාවේ සිට විදේශගත වීමට බලාපොරොත්තු වන අයට අගෝස්තු 10න් පසු නම් සුබ ආරංචි ලැබෙන්නට නියමිතයි. ඊළඟට අපි බලමු වෘෂභ ලග්න ඔබේ අගෝස්තු මාසයේදී සුබ අසුබ දිනයන් මොනවාද කියලා. වෘෂභ ලග්න හිමි ඔබේ සුබ දිනයන් වන්නේ අගෝස්තු මාස 2, 6, 11, 15, 21 සහ 25 කියන දිනයන්. නැවතත් සටහන් කරගන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. අගෝස්තු මාසයේ 2 වෙනිදා, 6 වෙනිදා, 11, 15, 21 සහ 25 කියන දිනයන් වෘෂභ ලග්න හිමි ඔබට ඉතාමත් සුබ දිනයක්. ඊළඟට අපි බලමු ඔබට අසුබ දිනයන් මොනවාද කියලා. අගෝස්තු 4, 9, 18, 27. අගෝස්තු 4, 9, 18, 27 දිනයන් ඔබට තරමක් අපලකාරී පීඩාකාරී දිනයන්. ඒ දිනයන්ගෙන් ඔබේ සුබ කටයුතු, නව කටයුතු ආරම්භ කිරීමෙන්, සුබ ගමන් යාමෙන් ආදිය වැළකී සිටිනවා නම් ඉතාමත් යහපත්. ඊළඟට අපි බලමු අගෝස්තු මාසයේදී ඔබට ඇතිවන මේ අපල තත්ත්වයන්ගෙන්, සුළු අපලකාරී පීඩාකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට ඔබට මොනවද කරන්න පුළුවන් කියලා. ඔබට පුළුවන් නම් සිකුරාදා දිනයක සුදු පැහැති මල්, සුවඳ දුම් සහ පහන් 21ක් බෝධීන් වහන්සේ උදෙසා පූජා කරන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් නම් කුඩා ළමයින්ට හෝ අසරණ අයට පැණි රස කැවිලි දානයක් විදියට දෙන්න. එයත් ඔබට මේ මාසයේ පවතින යම් අපලකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට මනා පිටුවහලක් වේවි. වෘෂභ ලග්න හිමි ඔබටත් ඉතාමත් ආදරයෙන් මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලා අපත් සමග එකතු වෙන්නට කියලා. ඒ වගේම තමයි නිරන්තරයෙන්ම විශ්ව මාතාවන්ට ස්තුති වන්නට අමතක කරන්නට එපා. ඔබට ලැබෙන සුළු දෙයකදී පවා මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඔබට ඒ දේ ලබා දුන්නාට. එහෙනම් ඔබේ යෝජනා, චෝදනා, ඕනෑම දෙයක් කමෙන්ට් තීරුවේ සටහන් කරන්නටත් අමතක කරන්නට එපා. එහෙනම් අපි විශ්වාස කරනවා මේ පලාපල කතනය ඔබට ඔබේ මාසය සංවිධානය කරගන්නට මනා අත්වලක් වේවි කියලා. වෘෂභ ලග්න හිමි ඔබටත් ඉදිරි අගෝස්තු මාසය
ජයග්‍රාහී මාසයක් වේවා කියා අපි එකසිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මිථුන ලග්න හිමියනි. 2026 අගෝස්තු මාසය ඔබට මොන වගේ ග්‍රහචාරයක් උදා කරාවිද කියලා බලන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. මිථුන ලග්න හිමි ඔබටත් විශේෂයෙන් මුලින්ම මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න කියලා. ඒ වගේම තමයි ඔබ bell icon එකත් click කරොත් අපි නාලිකාවට අලුත් වීඩියෝවක් මුදා හැරපු ගමන් ඔබට එය දැනගන්නට ලැබේවි. අපි බලමු මිථුන ලග්න හිමියනි මේ උදා වෙන අගෝස්තු මාසයේදී ඔබේ ගෘහ ජීවිතය, පවුල, ආදරය සහ විවාහය මොන වගේ වේවිද කියලා. බුධ ග්‍රහයා තුන්වැන්නේ සක්ෂේත්‍රව සිටීම නිසා සහෝදර සහෝදරියන්ගෙන් සහ සමීප මිතුරන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. පවුලේ අය සමග කෙටි විනෝද ගමන් යන්නට මඟ පෑදෙන අතර ආදර සම්බන්ධතාවල පැවති නොසිතූ ගැටලු විසඳී සබඳතා ශක්තිමත් වෙන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. විවාහ අපේක්ෂාවිත් හිටිය අයට ගැළපෙන සහකරුවන් හඳුනා ගන්නටත් මේ අගෝස්තු මාසයේදී අවස්ථාව ලැබෙනවා. අපි ඊළඟට බලමු මිථුන ලග්න හිමියන්ගේ රැකියාව සහ ව්‍යාපාර කටයුතු ගැන. විශේෂයෙන් ගත්තාම ලේඛන, මාධ්‍ය සහ ගුරු වෘත්තිය, පරිගණක වෘත්තිය, බැංකු සහ වෙළඳ ශාස්ත්‍රයේ යෙදී සිටින අයට විශාල දියුණුවක් සහ ඇගයීම් ලැබෙන කාලයක්. නොසිතූ ආදායම් මාර්ග විවෘත වන අතර ව්‍යාපාර කරන අයට නව ගිවිසුම් වලට එළඹීමටත් ඔබේ වෙළඳ පොළ ව්‍යාප්ත කරන්නටත් හොඳ කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අපි බලමු මිථුන ලග්න හිමි ඔබේ අධ්‍යාපන තත්ත්වය කොහොමද කියලා. උසස් අධ්‍යාපනය විශේෂයෙන්ම භාෂාවන් ඉගෙන ගන්නා සිසුන්ට සහ සංනිවේදන ශාස්ත්‍රයේ අධ්‍යාපන ආධාරණ අයට ඉතාමත් යහපත් කාලයක්. ඔබේ මතක ශක්තිය ඉහළ යන අතර තරඟ විභාග වලින් ඉහළ ලකුණු ලබාගෙන ජයග්‍රහණය කරන්නට මේ මාසයේදී ඔබට හැකියාව ලැබෙනවා. ඊළඟට අපි බලමු ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන. ශ්වාසනාල ආශ්‍රිත රෝග, සෙම් අමාරු, අත්වල නහර ඇදීම සහ ස්නායු ආබාධ ඇතිවීමේ සුළු ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ගැන ඔබ විශේෂයෙන් සැලකිලිමත් වන්න. ඔබට පුළුවන් නම් දිනපතා අනිවාර්යයෙන්ම ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. ඒ වගේම තමයි වැඩ කරනවා වගේම තමයි විවේකයක් අත්‍යවශ්‍යයි. ඒ නිසා විවේකයේ ලබා ගැනීමත් ඉතාමත් වැදගත්. අපි බලමු මිථුන ලග්න හිමියෝ අපේ විදේශගත සහෝදරයන්ට මේ වාසිය කොහොමද කියලා. විදේශ ගමන් බලපත්‍ර, උසස් අධ්‍යාපන වීසා සහ වෘත්තීය ගිවිසුම් මේ මාසයේදී අනිවාර්යයෙන්ම අනුමත වෙනවාම තමයි. ඒ වගේම තමයි විදේශවල සිටින අයට නව රැකියා, නව ආදායම් මාර්ග, නව ධනෝපායන මාර්ග පෑදෙන්න මේ මාසයේදී ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ ගැන අවධානයෙන් ඉන්න. ඊළඟට අපි බලමු මිථුන ලග්න හිමියනි ඔබට මේ මාසයේ සුභ අසුභ දිනයන් මොනවද කියලා. පෑනක් කොලයක් අරන් සටහන් කරගන්න. නැත්නම් ඔබේ ළඟ තියෙන කැලෙන්ඩරේ හෝ මේ සඳහන් කරගන්නවා නම් ඉතාමත් යහපත්. මේ මාසයේදී ඔබට සුබ දින විදියට අගෝස්තු මාසයේ 1 වෙනිදා, 5 වෙනිදා, 10, 20, 28 අගෝස්තු 1, 5, 10, 14, 20,
28 කියන දිනයන් ඊටමත් සුබ දිනයන් මිථුන ලග්න හිමියන්ට. අසුබ දිනයන් විදිහට ගත්තොත් අගෝස්තු 3, 8, 17, 26. අගෝස්තු මාසයේ 3, 8, 17, 26 කියන්නේ මිථුන ලග්න හිමි ඔබට තරමක් අසුබ අපලකාරී පීඩාකාරී දිනයන්. ඒ දිනයන් මගහැරලා ඔබේ සුබ කටයුතු මා පෙර කියෝ සුබ දිනයන්ට යොදා ගන්න. එවිට ඔබට මේ මාසය වඩාත් යහපත් කරගන්නට පුළුවන් වේවි. අපි බලමු මිථුන ලග්න හිමියන්ට මේ මාසයේදී බලපාන මේ සුළු අපලකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට මොනවද කරන්න පුළුවන් කියලා. බදාදා දිනවලදී කොළ පැහැති කැවිලි අල වර්ග හෝ කොළ කැඳ අසරණ අයට දානේ විදියට දෙන්න පුළුවන් නම් ඊටමත් වටිනවා. ඒ වගේම තමයි විෂ්ණු දෙවියන්ට පූජා පවත්වලා උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. ඔබ කරන පින් කටයුතු වලින් උන්වහන්සේට පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් ඊටමත් යහපත් මේ සමාසයේදී. ඒ වගේම තමයි ඔබට ලැබෙන හැම දෙයකදීම සුළු සතුටක් වුණත් ඔබට ලැබෙනවා නම් ඒ ගැන විශ්ව මාතාවට මේ විශ්වයට විශ්ව ශක්තියට ස්තුති වන්නටත් අමතක කරන්නට එපා. එවිට ඔබට නිරන්තරයෙන්ම විශ්වයෙන් ඒ සියල්ල ලබා දේවි. එසේනම් මිථුන ලග්න හිමියනි ඔබට මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලා අපත් සමග නිරන්තරයෙන්ම එකතු වෙන්නට කියලා. එහෙනම් අපි විශ්වාස කරනවා මේ ගෙන පලාපල කතනය ඔබේ ඉදිරි මාසය සංවිධානය කරගන්නට සැලසුම් කරගන්නට මන පිටුහලක් වේවි කියලා. එසේනම් මිථුන ලග්න හිමියනි උදාවන අගෝස්තු මාසය ඔබට සුබ මාසයක් වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.